ඔයාලා හැමෝටම ඉතින් දිල්ලි ප්ලාන්ට් නර්සරි විතර අදත් පිළිගන්නවා ඔයාලා හැමෝම. ඉතින් අද මම කතා කරන්නේ ලස්සන ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් වගේම අවුට්ඩෝර් ප්ලාන්ට් එකක් විදිහට හදන්න පුළුවන් මේ ටැන්ගුලර් ටාර්ට් කියන ශාකය ගැන. ඉතින් ඔයාලට ගොඩක් අය ආසයිනේ හැංගින් පොට් වලට දාලා පැල හදන්න. ඉතින් එහෙම හදන්න පුළුවන් ලස්සන ශාකයක් මෙයා. ඒ වගේම නඩත්තුව පහසුයි. ඔයාලට ගොඩක් මහන්සි වෙන්න දෙයක් නැහැ. ඉතින් හරිම ලස්සනයි. යා පඳුරක් විදිහට හැදෙනවා. කප්පාදු කිරීමෙන් ඔයාලට පඳුරක් විදිහට හදා ගන්නත් පුළුවන්. ඉතින් මේ වගේ ලස්සන වැල් හැදෙන නිසා හැංගින් පොට්ස් වලට දෙම ගොඩක් ලස්සනයි. ඉතින් එහෙම පුංචි පුංචි දඬු කැබලි වලින් ඔයාලට පැල හදා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මම මේ විදිහට හදාගත්ත පැල. ඉතින් ඔයාලට පේන ඇති දැන් ඒව පොට් වලට දා ගන්න පුළුවන් විදිහට හැදිලා තියෙනවා. ඉතින් ඔයාලට පේන ඇති මේකේ මේ මුලේ මේ දණ්ඩේ පිටිපස්සේ මුල් හැදිලා තියෙනවා. ඉතින් මේ මුල් වලින් තමයි අපිට අලුත් පැල හදා ගන්න පහසු වෙන්නේ. ඔයාලට තියෙන්නේ මේ වගේ හැදිච්ච කොටසකින් පුංචි කෑලි වෙන් කරගෙන හදන්න තමයි. ඉතින් ඒකට වගා මාධ්‍යයක් කියලා ගත්තාම මම භාවිතා කරේ කොම්පෝස්ට් පොහොරයි මතු පිටපස්සෙයි. ඉතින් ඔයාලට වැලි, කරදහය, ස්වල්පයක් එහෙම නැත්නම් කොහුබන්, කුඩා පොල්, එලි කැබලි වගේ දේවල් උනත් මේ ශාකය හදන්න භාවිතා කරන්න පුළුවන්. ඉතින් මෙහෙම දිගාතු කොටසක් ගත්තොත් ඔයාලට මේ මුල් ටික චුට්ටක් පසට ගෑවෙන විදිහට යාන්තමට වගේ පසට ගෑවෙන විදිහට හදාගත්තාම ප්‍රමාණවත්. මේක යටකරීමක් කරන්න ඕනේ නැහැ. ඒ වගේම තමයි කුඩා කොටස්. ඉතින් පොඩි පොඩි දඬු කෑලි ඒ වගේවත් ඔයාලට මෙතනදී හදා ගන්න පුළුවන් මේ විදිහට. ලොකුවට ඒක මහන්සි වෙන්න දෙයක් නෑ ඔයාලට. හරිම පහසුයි මෙයා නඩත්තු කරගන්නත්. ඉතින් මේක මෙහෙම තියන්න විතරයි තියෙන්නේ. හරිම පහසුයි. ඉතින් මෙයා හදපු ගමන් අපි ජලය ලබා දෙනවා නිස්සෙල් වලට වගේම. හැබැයි මෙයා තද හිරු එළිය නම් තියන්න එපා. මේ මුල් අදින තුරු ටිකක් හෙවණ තියෙන තැනකින් තියලා පස්සේ ක්‍රමයෙන් හිරු එළියට ඔයාලා හුරු කරගන්න. ඉතින් මේ ප්ලාන්ට් එක හිරු එළියට ලොකු බලපෑමක් නම් වෙන්නේ නැහැ මේ පැලේට. නමුත් මේ කොළ පාට අපිට ආරක්ෂා කරගන්න පුළුවන් සාමාන්‍යයෙන් පෙරිලා ලැබෙන සූර්යාලෝකයේ තියෙන තැනක මෙයා තිබ්බොත්. ඉතින් මම හිතනවා ඔයාලටත් මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති. ඉතින් ලස්සනට මේ විදිහට ඔයාලත් ටැන්ගුලර් ටාර්ට් පැලයක් හදා ගන්න ඔයාලගේ නිවසේ. බොහොම ස්තුතියි අදත් මාත් එක්ක එකතු වෙලා හිටියට.